සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. මම අද මේ ඔයාලා එවපු ගල් ටිකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් මේ මෙන්න මේ වගේ ගලක් මට එවලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඉල්ලන් ගල් මේ වගේ තමයි ගෙවලා තියෙන්නේ. නමුත් මේ වගේ ගල් ඉල්ලන් ගල්. මොකද ගෙවුඩ ගල් වල සාමාන්‍යයෙන් ඇතුළ බලන්න පුළුවන් බරත් එක්කලා. ඉතින් ඒකයි දැන් මේ වගේ ගල් මට එවන්න. එතකොට මම බලලා කියන්නම් මොකද්ද කියලා. ඉතින් හොඳයි මෙහෙම මට ගල් එවන එක. ඉතින් මුලින්ම මම ඔයාලට කියන්න ඕන මගේ channel එක හොඳයි නම් මාව subscribe කරන්න, share කරන්න, like එකක් අනිවාර්යයෙන්ම දාන්න. මොකද like එකක් දැම්මම මගේ channel එක up වෙනවා. ඉතින් ඔයාලා මට ඕන ගලක් එවන්න. එතකොට ඒ ගල බලලා මම අනිවාර්යයෙන් මොකද්ද ගල කියලා කියන්නම්. ඉතින් මේකත් මට මේ එවපු ගලක්. මේක නම් මේ සුදු නිලක් වගේ තමයි මට පේන්නේ. ඉතින් මේක ටිකක් වටින ගලක්. දැන් මේ වගේ ගල් හම්බුණත් එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේකට report එකක් දාන්න. මොකද report එකක් දැම්මම පස්සේ ඊට ඔයාලට ඒකේ market tag එනවා. එතකොට ඒක ඕන ගන්නට විකුණන්න පුළුවන්. ඊට පස්සේ මට මේ තව ගලක් එවලා තියෙනවා. මේක ඇවිල්ලා මේ ගලක්. එතකොට මේක සාමාන්‍යයෙන් ටොපෑස් වගේ තමයි. නැත්නම් මේ වගේ ගල් තියෙනවා. ඔය නිකන් නෝමල් ගලුත් තියෙනවා. ඒ කියන්නේ මේක වටිනාකමක් නැහැ. එතකොට මේක මට එවලා තිබුණා මෙන්න මේ જાතිය ගල් තියෙනවා කියලා. එතකොට මේක මෙන්න මේ වගේ තමයි ගොඩක් දුරට එන්නේ. අර නාගමාණික්කය කියන්නේ. එතකොට නාගමාණික්කයත් මේ හැඩයෙන් තමයි එන්නේ ගොඩක් දුරට. ඉතින් මේ වගේ එකක් හම්බුනොත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ මොකද්ද හරියටම ගල කියලා. සමහරකට මේ වගේ අර වීදුරු ගලුත් වෙනවා. ඉතින් ඒ හින්දා චෙක් කරන්න ඕනේ. ඒකෝල මේක ඇවිල්ලා දැන් මේ වගේ අර තෙල් ගාලා හරි වතුරත් එක්කලා ගත්ත ගමන්ම හරි ඔයාලා මට ගලක් එවුවට පස්සේ හොයන්න බැරි. මොකද මේක ක්ලීන්. ඒකෝට මේක වතුරත් එක්කලා වලපුවාම දිලිසෙනවා. එතකොට අර වේලිච්ච ගතිය, එතකොට සුද තියෙනවද, කියන්නේ සුද කියන්නේ අලු පිපෙනවද කියලා එහෙම පොඩ්ඩක් හොයන්න බෑ. ඒතකොට වීඩියෝ වලින් බලන්නේ ගල් වල අංග ලක්ෂණත් එක්කලා. ඉතින් ඒ හින්දා මට ඒ විදිහට යන්න. දැන් මේකත් මට පේන්නේ ටොපැක්ස් එකක් වගේ. ඉතින් මේ වගේ ගල් එව්වහම ඔයාලට හරියටම දැනගන්න පුළුවන් ඒ ගල මොකක්ද කියලා. ඊට පස්සේ මෙන්න මේකත් මට එවලා තියෙනවා. ඉතින් මේක නම් වටින ගලක්. මොකද මේක ඇවිල්ලා මේ පුස්තරාග කට්ටයක්. ගොඩක් වටිනු නැති වුණාට සාමාන්‍යයෙන් වටින ගලක්. ඒ කියන්නේ ලොකු මුදලක් කියන්නේ. නමුත් දැන් මෙන්න මේ වගේ ගල් තියෙන තැන්වල අනිවාර්යෙන් මැණික් තියෙනවා. මොකද මේ ඇවිල්ලා මැණික් මැරිච්ච ගලක්. මැරිච්ච ගලක් කියන්නේ කට්ටයක්. එතකොට මේක සමහරක් විට මේක ඇතුළ ගොඩක් දුරට හොඳ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක චුට්ටක් බලන්න ඕනේ කොහොමද කියන තත්ත්වය. ඉතින් මෙන්න මේ වගේ ගල් තියෙනවා නම් ඒ තැන්වල අනිවාර්යෙන් බලන්න. මේ ඒ තැන්වල අනිවාර්යෙන්ම මැණික් තියෙනවා. මොකද මේවා හම්බෙනවා කියන්නේ ඒ මැණික් තියෙන තැන් වලින් තමයි මේ වගේ ගල් හම්බෙන්නේ කට්ට. මොකද ඒ ගලේ හැඩය බලන්න. එතකොට ඇතුළ ඔයාලට පේනවා අර සාමාන්‍ය එළියක් වගේ වෙනවා. ඉතින් ඒ කට්ටි කියන්නේ එතකොට මැණික් වල එළියක් නැතිවීම සහ ට්‍රාන්ස්පරන්ස් නැතුව තියෙන එක තමයි කට්ට කියලා කියන්නේ. ඉතින් මේ දැම්මේ මං ගෙවුඩියක්. මේකත් මේ මට එවපු ගලක්. ඉතින් මේක මොකද්ද කියලා අහලා තිබුණා. මේක හොඳ ගෙවුඩියක්. මේක ඇවිල්ලා ඩීසල් ගෙවුඩියක්. ඉතින් හොඳට ඩීසල් පාර තියෙනවා. මේක ඇතුළත් පිරිසිදුයි. මෙන්න මේ වගේ දැන් මේක කැරට් 13 ගණන් මේක ලක්ෂ 1.5ක් විතර වටිනවා. ඉතින් මේ වගේ ගල් උනත් ඉතින් මට දාන්න මම බලලා ඔයාලට කියන්න ගල මොකක්ද කියලා වටිනාකමත් කියන්නම්. මගේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඉතින් මේ වගේ ගල් දොල හම්බෙන ඕනම ගලක් ඔයාට සාමාන්‍යයෙන් වෙනම විවිධාකාර ගල් තියෙනවා නම් මට එවන්න. එතකොට මිල ගණන් දැනගන්න ඕන නම් ඒත් මට ගල් එවන්න. නැතුව ගලක් විකුණ ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒත් මට දාන්න. මම අනිවාර්යෙන් ඒ ගල් විකුණලා දෙනවා. දැන් මේකත් මේ මට එවපු ගලක්. මේක ඇවිල්ලා සුදු නිලා. ඒ කියන්නේ white sapphire එක. ඉතින් මේ වගේ මේ ගලුත් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ මට එවපු ගල් ඉතින් ඔය කොහෙන් හම්බුණත් දැන් මේ හම්බෙච්ච තැන්වල
මැණික් තියෙනවා කියන්නේ මේක හොඳ මේ වටින ගලක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ලස්ස 3-4ක් යන ගලක් ඔය මේ පොඩියට තිබ්බට සාමාන්‍ය කැරට් 6-7ක් තියෙනවා කියන්නේ ලක්ෂ 3-4ක් යනවා සාමාන්‍යයෙන් කට් ඇන්ඩ් පොලිෂ් කරපුවාම ඒ ගණන් වලට ගොඩක් දුරට යනවා. ඉතින් ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ඔයාලට අහු වෙන හැම ගලක්ම කියන්නේ වෙනස් ගල් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක බලන්න මොකද්ද කියලා ඒකේ වටිනාකම තියෙන්න පුළුවන් නොතිබෙන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් ඔයාලා චෙක් කරගන්න. දන්නේ නැත්නම් මගෙන් අහන්න. ඒතකොට මම ඔයාලට අනිවාර්යෙන් ඒ ගලේ ගැන විස්තරයක් අනිවාර්යෙන් දෙනවා. මොකද්ද වටිනවද නැද්ද කොහොමද කියන එක. ඉතින් මම ආයෙත් ඔයාලට කියනවා මගේ channel එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. තව කට්ටියට share කරන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මේ ඇවිල්ලා මලුක්කම් කියන්නේ මෙන්න මේවා. කියන්නේ ගල් වල මැරිච්චම ගල් නෙමෙයි ඊට චුට්ටක් මෑයෙන් එන ගල් තමයි මේ මලුක්කම් කියලා. මලුක්කම් වලට අන්න. ඒතකොට මේ මලුක්කම් ට්‍රාන්ස්පරන්ස් ඒවා තියෙනවා, ට්‍රාන්ස්පරන්ස් නැති ඒවා තියෙනවා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් මිලකට යනවා. කියන්නේ ගොඩක් වටින්නේ නැහැ. සාමාන්‍ය මිලකට අනිවාර්යෙන් යනවා. ඉතින් ඔයාලා හැම ගලම බලන්න. ඒතකොට ඒකේ වටිනාකමක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ